ඔන්න වාන්න කතරගම ඉඳන් ඇවිල්ලා තියෙන්නේ වීල්ලේට කෑලි ගෙනියන්න කොහෙටද? ගන්දරට තමයි ඇවිල්ලා තියෙන්නේ. මල්ලි මේ කතරගම ඉඳන් ගන්දර එන්නේ විශ්වද? ඒකනේ මේ බඩුවල ඉඳලා මේක මේ සල්ලි දීලා කරන ඇඩ්වර්ටයිස්මන්ට් යන්නේ මේ මම බඩු ගන්න ආපු ගමන් නේ හම්බෙන්නේ මල්ලි අපි හම්බෙන්නේ. මේ කඩේ ඇත්තටම බඩු ලාභයි මං කඩේ මොකද්ද කියලා කියන්නේ ගන්දර තමයි තියෙන්නේ. මේ ඉතින් කතරගම ඉඳන් එනවා කියන්නේ. ඇත්තටම මල්ලි දැන් මේ වා කතරගම ඉඳන් ඇවිල්ලා මේ කඩේ ගත්තම ලාභයිද? ඒක නිසා නෙන්නේ මේ වා හරි ලස්සනයි වයස කීයද උදේ? අවුරුදු 16 කවුද නීලයන් දුන්නේ? බාප්පා. එතකොට කවුද මේ ගන්දර ගිහිල්ලා කෑලි ගන්න කිව්වේ? ඒ කට්ටියම නෑ කියන්නේ ඒ කට්ටියක් දෙන්නේ ගන්දරට අම්මඩ උඩු ඉතින් බලන්න මොන මිනිස්සේ සාධාරණ විදිහට බිස්නස් එකක් කරනවා අනිවාර්යෙන් හොයාගෙන එන්නේ කතරගම ඉඳන් මෙහෙට කොච්චර වෙලා ගියාද එන්න? පැය දෙකක් විතර. ඉතින් පැය කිලෝමීටර් 100කට වැඩි නේ 100ක් විතර තියෙනවා. කිලෝමීටර් 100ක් විතර දුර ඉඳන් එන්නේ. ඉතින් කොහොමවත් කවන්නේ නැහැ මේ සතුටුයිනේ. එහෙනම් එච්චරයි. ජය